කොහොමද යාළුවනේ ඉතින් සාදරයෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට. ඉතින් අදත් ගන්න තියෙන පොඩි ටිප් එකක් ඔයාලට. ඉතින් දැන්ටමත් දන්නවා ඇති ඔයාලට අද වීඩියෝ එක මොකක්ද කියලා. ඒ වගේම ඉතින් මගේ කටහඬ ගැන වැඩි හිතන්න එපා. මොකද දැන් ඔයාලා වෙලාව වලට හොඳට පේනවා 23:48යි 12ටත් කිට්ටුයි. ඉතින් අද ගන්න තියෙන්නේ ගේම් එකක් ඇතුලේ PC වගේ emote දාන්නේ කොහොමද කියලා කියලා දෙන්න. ඉතින් මේක ඔයාලා PC එකක් යූස් කරන කෙනෙක් නම් මේක බලන්න එපා නෙමෙයි මේක ඉවර වෙනකම් බලන්න ඒක අවුලක් නැහැ. Emotional damn it. මොබයිල් යූස් කරන කෙනෙක් නැත්නම් මොබයිල් එකෙන් ගේම් ප්ලේ කරන කෙනෙක් අනිවාර්යයෙන්ම මේක බලන්න. ඉතින් තන්නම් මම මේක තාම මේකට ඕන වෙන්නේ අපිට අපේ ෆෝන් එකේ තියෙන නැත්නම් අපේ ෆෝන් එකේ අනිවාර්යයෙන්ම එන්න වොලියුම් අප් කරන කී එකයි පොඩි Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඇප් එකකුයි විතරයි. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝස් හදන්න සාමාන්‍යයෙන් ටිකක් මහන්සි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න. ඒ වගේම එක්කෙනෙක් මට කමෙන්ට් එකක් දාලා තිබ්බා අර වෙරිෆිකේෂන් වැඩේ නැත්නම් බයින්ඩ් වැඩේ හරියට වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට ඔයා Free Fire එක යූස් කරලා normal එක නම් Max එකකින් try කරන්න Max එක යූස් කරනවා නම් Free Fire එකෙන් try කරන්න. ලේසි. ඒ වගේ වැඩ කරන්න බලන්න. එහෙනම් අපි ටග් Play Store එකට ගිහිල්ලා අන්නේ app එක මොකක්ද කියලා බලමු. හරි ඉතින් අපි ඉන්නේ දැන් home page එකේ. ඉතින් මෙතනින් අපි ඉස්සෙල්ලාම යන්න ඕන Play Store එකට. ඉතින් Play Store එකේ search bar එකේ ගිහිල්ලා ඔයා search කර ගන්න ඕනේ key mapper කියලා. ඉතින් මෙන්න මේක. හරිද? මෙන්න මේ logo එක තියෙන එක තමයි ඔයාලා download කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මේක මිලියන 5ක් විතර download කරලා තියෙන. ඉතින් මේක ටක් ගාලා install කරගමු. okay. auto open. ready. හරි. ඉතින් ඔයාලට කියන්න බැරුගේ අනිවාර්යයෙන්ම අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න. ඉතින් මේකට මහා MB ප්‍රමාණයක් කැපෙන්නේ නැහැ 5.24 වගේ තමයි කැපෙන්නේ. ඉතින් ඔයාලට පේනවා. හරි ඉතින් ඔන්න අපේ ඇප් එක ඕපන් වෙන ගමන් තියෙන්නේ. ඉතින් කතා කර ඉද්දි මේක ඔටෝම මේ ස්ක්‍රීන් එක ඔෆ් වුණා. ඉතින් අපි එහෙනම් මේක ඕපන් කරගමු. ඉතින් ඕපන් කර ගන්න එක මම අද ඔයාලට මේකෙන් කිසිම දෙයක් ස්කිප් කරන්නේ නැහැ. ඒත් එක මට කියන්න බැරි වුණා අනිවාර්යයෙන් අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න. ඉතින් මේම ඔයා ඕපන් කරපු ගමන් මේක ඕකේ දෙන්න. ඊට පස්සේ මේ උඩ තියෙන fix කියන හැම එකක්ම enable කරගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා මේ මොකද්ද මේ මුන්නේ iFix enable පරිගියා හලෝ අනේ හිම එකක් එපා. එතකොට ඒක හරි කරදරයි. හලෝ දෙන්න. ඉතින් ඒ ෂෝට්කට් එක ඔන්න කරන්න ඕනේ. fix කියන ගන්න ඔලෝ දෙන්න. ඊට පස්සේ මෙතන iFix එක try on එක දාගන්න ඔලෝ දෙන්න. කියන notification. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන new key map කියන එකට යන්න. ඊට පස්සේ record trigger කියලා දිනවා. මේ record trigger කියන එක click කරලා ඔයාගේ volume up button එක click කරපු ගමන් ඔයාලට මෙතන එනවා volume up කියලා. ඉතින් මෙතන ඔයා යන්න ඕනේ settings වලට යන්න කලින් මෙතන ඔයාලට තියෙනවා actions කියලා. action එකේ add action යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා tap screen කියලා. ඉතින් මෙතන click කරගන්න. ඉතින් මෙතන ඔයාලට සාමාන්‍යයෙන් මේක පුරවන්න ගියොත් වැඩේ ආවු. ඒ නිසා ඔයා මෙතන ඉරිතුන බලා යන්න ගේම් එකට. ඉතින් ගේම් එකට ගියාට පස්සේ හරි ඉතින් ගේම් එකට ගියාට පස්සේ ඔයා යන්න මේකේ ට්‍රේනින් එකට. ඉතින් දැන් ස්ටාර්ට් වෙන්න. ඉතින් මේක මාරික්මන්ට කරගන්න පුළුවන් වැඩක්. ඒ නිසා ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න. ඉතින් ආයෙත් කියනවා මම කඩහන ගන්න වැඩි හිතන්න එපා. ඉතින් පොඩ්ඩක් ඉන්න. මම මේක කිසිම එකක් ස්පීඩ් එකක් මේක කට් කරලවත් නැහැ. පොඩ්ඩක් අර ඇප් එක ඩවුන්ලෝඩ් කරලා පොඩ්ඩක් ඔටෝ කට් වෙන ගණන් ගන්න එපා. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා මෙතන සෙටින් වලට ගිහිල්ලා කස්ටම් කියලා තියෙනවා. ඉතින් මම හදපු එකක් පෙන්නන්න කස්ටම් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ඔයාගේ ඉමෝට් තියෙන ඒක මෙන්න මේ විදිහට ඉමෝට් එකක් වදින තැනකට ගේන්න. ඉතින් අපි බලමු. ඔන්න මම මෙතෙන්ට ගෙනාවා. ඒක ගෙන්න ඕනේ මෙතෙන්ට. ඔයා මෙතනින් ඇඟිල්ල තියාගන්න. එතනින් يعني මං කැමති මෙන්න මේ ඉමෝට් එකට නිසා එතනින් ඇඟිල්ල තියාගෙන ඔයා ආය යන්න සිටින් එකට. සිටින් ගිහිල්ලා කස්ටම් ගිහිල්ලා මේකේ මැප් එක අන්න එතෙන්ට ගන්න ඇඟිල්ල තිබ්බ තැනට. හරිද? මොනවා පොඩි මොලෙන් ගහන්න ඕනේ කියනවා. හරිද? ඊට පස්සේ දැක්කද වැඩ? ඒක පොඩ්ඩක් තව පොඩ්ඩක් අපි ලං කරමු. ඊට පොඩ්ඩක් අන්න ඒ වගේ ගත්තා. හරි ඊට පස්සේ
ඉන්න කොහොම එන්නේ හරි ඊට පස්සේ අපි මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට පේනවා හරියට මේක මැද අපිට තියෙන්නේ ඉතින් මේ වැඩි ලේසි නිසා මම මේක හදලා තිබ්බේ ඒක දාගන්නවා ඊට පස්සේ ඔයාලට පේනවා මේක නම් මම හරියට මැද තියාගෙන තියෙන්නේ ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඉතින් දැක්කනේ ඊට පස්සේ නැත්තම් වල මෙන්න මේ විදිහට ඒ වගේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඊට පස්සේ මේ ආයෙත් ඉදිතුන ඔබලා හරි ඉතින් ඉදිතුන ඔබලා මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මෙතන තියෙනවා සිලෙක්ට් ස්ක්‍රීන්ෂොට් කියලා ඉතින් මෙතන ක්ලික් කරන්න ක්ලික් කරලා මෙතන යන්න වගේ පළවෙනි එකට ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ මෙතන ක්ලික් කරගන්න හරිද හරියට රිමෝට් එකේ තියෙන දේ ක්ලික් කරගන්න හරි ඊට පස්සේ මෙතන හරි ලකුණ ඔබන්න මෙතන දාන්න ස්පීඩ් මොකක් හරි ස්පීඩ් ඉමෝට් කියලා මම දාන්න මොකද මට ඒක හොයාගන්න ලේසි නිසා. ඒක මොකක් හරි දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙතන සෙටින් දෙන්න. සෙටින් එකට ගිහිල්ලා මෙතන රිපීට් දෙන්න. මේ හැම එකටම දාන්න ඕනේ 30. හරිද? හරි සේව් මේක 30 සේව් ඊට පස්සේ මේක 100යි හරිද? මේක මේ මෙතෙන්ට 30 දෙන්න ඕනේ. එතෙන්ටත් 30 දෙන්න අර විතරක් 100 දෙන්න 30 සේව් 30 සේව් ඉතින් ඊට පස්සේ ඔයා මෙතෙන්ට ඩන් කියන එක දීලා ඊට පස්සේ මෙන්න මෙතන මුකුත් කරන්න ඕනේ නැහැ මෙතන ඩන් දෙන්න ඉතින් අපි බලමු වොලියුම් අප් කරපුවාම දැන් ඔයාලට පේනවා මම වොලියුම් අඩු කරන කී එක ගිහුවාම මේක ඔන්න වෙනවා හැබැයි අප් කරන එක ගිහුවාම එන්නේ ඒ කියන්නේ අපේ මේ වැඩේ සාර්ථක වෙලා තියෙනවා අපි ඉතින් ගේම් එකට ගිහිල්ලා බලමු මේ වැඩේ හරියටම වෙලා තියෙනවද කියලා. හරි ඉතින් අපි ඉන්නේ දැන් ගේම් එකේ. ඉතින් ඔයාලට පේන ඇති තියෙන විදිහට සෙටින් කිසි දෙයක් අපි හදලා නැහැ. ඉතින් අපිට ඕන විදිහ ඕන විපන්නයක් ගන්න. ඉතින් මම මෙතන ටෙස්ට් එකක් කරන්න නිසා විපන්නයක් ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් ඔන්නෝම තමයි අපේ තියෙන ස්ක්‍රීන් එක. ඔයා දැන් ක්ලික් කරගන්න ඕනේ ඔයාගේ වොලියුම් අප් කියන එක. ඉතින් ඔන්න වැඩේ සාර්ථක වෙලා වොලියුම් අප් කීයක ටච් ඒ කියන්නේ එබෝ ගමන්ම මේ වැඩේ වෙනවා. ඉතින් ඊට පස්සේ රන් කියන ඒ එතන ක්ලික් කරලා මේ විදිහට ඉමෝට් දාන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මොඩිෆයි කරන්න පුළුවන්. ඉතින් ආයෙත් මේ විදිහට try කරලා බලමු. ඉතින් මාරම ලේසි වැඩක්. ඉතින් ඔයාලට තියෙන්නේ වොලියුම් කී එකයි ඊට පස්සේ මේ දුවන්න අපි ඔබන කී එකයි ක්ලික් කරන්න විතරයි. ඉතින් ඊට පස්සේ ඔටෝම මේක ඉමෝට් එක දිගට නැත්නම් ස්පීඩ් ඉමෝට් ටිකක් කරනවා. මෙතන වලට එක තැන ස්පීඩ් ඉමෝට් දාන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට පෙන්නන්නම් ඒක කොහොමද හරියට කරන්න කියලා. ඉතින් ඒ වගේම ඔයාලා ගාව හොඳ සෙන්සිටිව් තියෙනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගන්න. මොකද මගේ සෙන්සිටිව් නම් හොඳ නෑ. ඉතින් අපි අයින් ඉඳන් ඔය මං කියවට දුවනකම මේක දාන්න පුළුවන්. එක තැන ඉඳන් ඉමෝට් දාන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි දැන් ට්‍රේනින් එකගෙන ඉන්නේ. අපි දැන් යමු ලොං වුල්ෆ් එකක් ඔය එකට ගිහිල්ලා මේ විදිය හරියට කරන්න පුළුවන්ද? ඒ වගේම අපි මේක ලැග් වෙනවද කියලා. ඉතින් ඔන්න මම එක්සිට් වුණා. ඉතින් සාමාන්‍යයෙන් මගේ ප්ලේන් නම් වැඩි හිතන්න බෑ. මට රෙකෝඩ් ප්ලේන් කරන්න බෑ. ඉතින් අපි ලොං වුල්ෆ් එකට ගිහිල්ලා බලමු මේක ලැග් වෙනවද මේ වැඩේ කරද්දී කියලා. ඔයාලට ඕනේ ටිප් එකක් කියලා දෙද්දි මම හැමතිස්සෙම පෙන්නනවා මැච් එකට ගිහිල්ලා ඇත්තටම මේ වැඩේ කරොත් ලැග් වෙනවද කියලා ඔයාලට ගේම් එක ප්ලේ කරන්න බැරි වෙයිද කියලා. ඉතින් ඔන්න අපි ආවා අපේ ගේම් එකට. ඉතින් ඔයාලට පේන ඇති මම කියවනේ එක තැන වුණත් වඩා ඉමෝට් දාන්න පුළුවන්. මාරම වේගී ඉමෝට් දාන්න පුළුවන්. මම හිතනවා මේක වලට ලොකුම ලොකු වාසි වැඩක් වෙයි කියලා. නිසා මේක සේව් කරලා ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න ඕගේ යාළුවන්ට. ඉතින් මම ඔය ගියාට හොම්මඩ ප්ලේ කරන්න බෑ. ඉතින් මම වලට චුට්ටක් මෙහාට වෙලා පොඩ්ඩක් පෙන්නන්න අපිට එක තැන ඉමෝට් දාන්න පුළුවන් කියලා. ඉතින් ඔයා ඉස්සෙල්ලාගේ වොලියුම් අප් කීයක බලමු. ඔයාලට එක දිගට ඔයාගේ මේ දිගෙනවා. ඉතින් මම හිතනවා එකපාරටම හෙඩ් යයි කියලා. කොහොමද? ඔන්න ඉතින් හරිනේ මම කිව්වනේ එකපාරටම හෙඩ් කියලා. ඉතින් මේකේ මම මගේ ප්ලේන්වත් එහෙම නෙමෙයි මම පෙන්නන්නේ. ඉතින් ඔයාලට පේනවාදී කොහොමද මම දාන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා අපිට දුවගෙන ගිහිල්ලා එක දිගට ස්පීඩ් ඉමෝට් දාන්න පුළුවන්. නැත්නම් එක තැන ඉඳලා මේ විදිහට ස්පීඩ් ඉමෝට් දාන්න පුළුවන්. ඉතින් ඔය පෙන්නන්නේ මම එක දැන් ඉඳලා කොහොමද හරියට ස්පීඩ් ඉමෝට් දාන්නේ කියලා. ඉතින් අපි දැන් පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඉතින් ඔන්න ඔයාලට පේනවා මම දැන් එක තැන ඉඳලා තමයි ස්පීඩ් ඉමෝට් එක දාන්නේ. ඉතින් මම පොඩ්ඩක් කතා කරනවා වැඩි ඇති. ඉතින් ගණන් ගන්න එපා. ඉතින් ඒ වගේම
මේ වගේ මේ විදිහට try කරලා ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවොත් එක්ක පොඩි ෆන් එකක් ගන්න. ඉතින් ඔයාලට පේන අපේ යාළුවෝ එනවා. ඉතින් මේක ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඉතින් මං කිව්ව විදිහට හරියටම මේ වැඩේ ටික කරගන්න විතරයි ඔයාලට තියෙන්නේ. ඔන්න ඉතින් ඔයාලට පේනවා අපි ආයෙ දාලා පොඩ්ඩක් මගේ නම් ෆෝන් එක ලැග් වෙනවා. ඉතින් අපි හරිනේ ඒකත් ඉතින් ඉවරයි. ඒ වගේම ඈ ඒ මොකක්ද දෙන්නේ? කොහොම හරි එයත් එක්සිට් වුණා මම හිතන ගේම් එකේ. ඉතින් ඔයාලට මේ විදිහට අකුරක් නැහැ වැඩේ කරලා ඔයාලට පොඩි ෆන් එකක් ගන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක එන්න නිකන් ඉන්න. ඒ වගේම මේ විදිය කරන්න ඔයාලට මම හිතනවා මේක සුපිරි වීඩියෝ එකක් වෙයි කියලා. මම හිතනවා මේක ඔයාලට හොඳට අනිවාර්යෙන් තේරෙන්නද කියලා. ඉතින් නිකන් මේක ක්ලික් කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද එතකොට අපි දෙන්නේ අපේ කුරුල්ලගේ ඉමෝට් එක තමයි දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක ඔන්න ඔය ගැන තමයි. ඉතින් පොඩි වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මම සාමාන්‍යයෙන් ප්ලේ කරන වීඩියෝස් වලට ගොඩක් views නැති නිසා තමයි මේ වගේ ට්‍රිප් ගේන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අද වීඩියෝ එක මෙතන එන්ඩ් කරනවා. හැමෝටම සුබ දවසක් ජය වේවා. මේ වගේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා. අපි එකපාරින් මොට්ටක් දාමු. නෑ. ඔයන්න නේද? දැක්කනේ. දෙන්නම් වැඩ. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මෙතන මයින්ඩ් කරනවා. හැමෝටම සුබ දවසක් ජය වේවා.